Work for Peace පාගමන ශ්‍රී ලාංකේය ජනතාව අතර නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් සිදු වූ සුවිශේෂී වැඩසටහනක් වන. ඉතින් මේ වැඩසටහනේදී හමු සුවිශේෂී හිමිනමක් තමයි පූජ්‍ය පියදම්මෝ හිමියන් කියන්නේ. උන්වහන්සේ රකින ප්‍රතිපත්ති මාලා වසන විට අප ජීවත් වන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ජීවමානව පවතින යුගයක නේදයි අපට හැඟෙනවා. වීඩියෝ එකට යන්න කලින් විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඒක ගිහින් බලන්න. එහෙනම් අපි ඉක්මනටම යමු නේද වීඩියෝ එකට. පියදම්මෝ හිමියන්ගේ ප්‍රතිපත්ති පූජාවන් පහත පරිදි සඳහන් කරන්න පුළුවන්. නේසච්චික දූතාංගය. උන්වහන්සේ වසර 13ක් පුරාවටම කිසිම දවසක සැතපීමකින් තොරව හිඳගෙනම විවේකයේ ලබා ගැනීමේ දුෂ්කර වෘතය සිදු කර තිබෙනවා. ඒ වගේම පාංශකවල චීවරය. උන්වහන්සේ වසර 16ක් පුරා එකම චීවර කට්ටලය පරිහරණය කරමින් අල්පේච්ඡතාවයේ පරමාදර්ශය ලෝකයට පෙන්වා තිබෙනවා. අල්පේච්ඡ ජීවිතය. උන්වහන්සේ හිමාලයේ අධික සීතල මැද පවා අමතර කිසිදු චීවරයකින් තොරව තම ප්‍රධාන චීවරය පමණක් දරාගෙන තිබෙනවා. උන්වහන්සේගේ පාවහන් රහිත ගමන. උන්වහන්සේ දෙපා තුවාල වී තිබියදී පවා කිසිදු පාවහනක් නොමැතිව මෛත්‍රිය පෙරදැරිව සතපොම් දහස් ගණනක් පාගමනින් වැඩම කර තිබෙනවා. සැබෑ රහතන් වහන්සේ නමක් යනු කවදායි විනිශ්චය කිරීමට අප වැනි සාමාන්‍ය මිනිසුන්ට අපහසු වෙන්න පුළුවන්. නමුත් කෙලෙසුන් කෙරෙන් දුරු වූ අටලෝ දහමින් කම්පා නොවන මෙවැනි උත්තමයන්ගේ දැකීම පවා මහත් වූ පිනක්. ඉතින් පියදම්මෝ හිමියන් Walk for Peace පාගමනට සමුදීලා වගේම ඇමරිකාවට සමුදීලා පිටත් වෙලා තියෙනවා. තම වගකීම හරියට ඉෂ්ට කරලා තායිලන්තයට නැවතත් උන්වහන්සේලා වැඩම කිරීමට පිටව ගොස් තිබෙනවා. එලෙස යන ගමනේදී තවත් එක් නවාතැන්පලක් වශයෙන් උන්වහන්සේලා වියට්නාමයට ගොස් බෞද්ධ වැඩසටහන් රැසකට සහභාගී වෙන්නට නියමිතව තිබෙනවා. ඉන්පසුව තායිලන්තයට ගොස් සුපුරුදු භාවනායෝගී ජීවිතයට අවතීර්ණ වන්නට උන්වහන්සේලා සූදානමින් ඉන්නවා. 2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ආලෝක සමගින් එකටම උන්වහන්සේලා සිටි නිසා ආලෝකට මෙන් පඤ්ඤාකර හිමියන්වද දමා යාම පියදම්මෝ හිමියන්ට කනගාටුදායක සිදුවීමක් වුණා. මෙවැනි සිල්වත් භික්ෂූන් වහන්සේලා අපේ රටට වැඩම වීමත් අපේ රටට හිමි වූ විශාල භාග්‍යයක්. මෙවැනි හිමිවරුන් තව තවත් මෙලොවට පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ හිමියන්ගේ පැවැත්මට ඔබත් ආදරය කරන ඔබත් ගෞරව කරන කෙනෙක් නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම ඔයාලා ගාවට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.